ඔයාලා අදම VPN එකක් පාවිච්චි කරන්න පටන් ගන්න ඕන හේතුව මං අද පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන amazon.com කියන එකට මම යනවා. හරි. ක්ලික් කරා. ඔයාලට පේනවා ඇති මෙතන මගේ නෙට්වර්ක් එකේ කැප්චර් වෙනවා ඔක්කොම ටික. ඔයාලට වෙනවා ඇති ඇස් ඉස්සරහාම මේ තියෙන්නේ මගේ නෙට්වර්ක් එකට මේ වෙලාවේ කනෙක්ට් වෙලා තියෙන ඩිවයිසස් තුන. මගේ මේ රෙකෝඩ් කරන iPhone එක, ඒත් එක්කම තව Samsung phone එකක්, ඒත් එක්ක මේ ඩෙස්ක්ටොප් එක. හරිද? දැන් මට ඕනේ මෙන්න මේ ඩිවයිසස් තුනෙන් එක නෙට්වර්ක් ට්‍රැෆික් එක බලන්න. සරලවම කිව්වොත් Wi-Fi හැක් කරාට පස්සේ හැකර් කෙනෙක් එයා කරන දේ තමයි මේක. මට ඕනේ මෙන්න මේ Samsung phone එකේ නෙට්වර්ක් ට්‍රැෆික් එක බලා ගන්න. හරිද? අන්න ඒකට මම මෙතන ARP spoof target එක දෙනවා මෙන්න මේ IP address එකට. ඊට පස්සේ sniff එක on කරනවා. එත් එක්කම මට මේ විදියට මේ ෆෝන් එකෙන් මම කරන හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. හරි. ඔයාලට මම මේක මේ ඇස් ඉස්සරහම කරලා පෙන්නන්නම්. හරිද? හරි. දැන් මම මේ වෙලාවේ යන්නම් මොකක් හරි සයිට් එකකට. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන amazon.com කියන එකට මම යනවා. හරි. ක්ලික් කරා. ඔයාලට පේනවා ඇති මෙතන මගේ නෙට්වර්ක් එකේ කැප්චර් වෙනවා ඔක්කොම ටික. ඔයාලට වෙනවා ඇති ඇස් ඉස්සරහම මේ මම යන්නේ amazon.com ඒත් එක්ක මේ විදිහට කැප්චර් වෙනවා. දැන් මම මෙතන නිකන් මෙයාලගේ login portal එකකට යන්නම්. එතකොට ඔයාලට පේනවාද මේ දැක්කද? නිකම්ම URL එක විතරක් නෙවෙයි ඔයාලගේ සම්පූර්ණ නෙට්වර්ක් එකේ ට්‍රැෆික් එකම මෙතන කැප්චර් වෙනවා. හරිද? හරි. දැන් මේකද ස්කේරියස්ම පාර්ට් එක? නෑ. මීට වඩා ස්කේරියස් පාර්ට් එකක් තියෙනවා. අපිට පුළුවන් මේ දැන් මම මෙතන ටයිප් කරේ Amazon නම් Amazon වෙනුවට මේ Amazon කියන URL එක ටයිප් කරාම මගේ වෙනම මගේ page එකට රීඩිරෙක්ට් වෙන විදිහට මේක හරි ගස්සන්න. හරි. අපි ඒකත් කරලා බලමු. ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා විතරක් මම මෙන්න මේ විදිහට Apache server එකක් මගේ IP address එකට host කරලා my Amazon website එක මෙන්න මේ phone එකෙන් click කරපු ගමන් මගේ වෙබ්සයිට් එකට යන විදිහට මම මේ විදිහට හැදුවා. හරි. ඉස්සෙල්ලාම අපි බලමු මගේ මේ වෙබ්සයිට් එක මම මේ Apache server එක මම මේ host කරගත්ත server එක වැඩද කියලා. හරි. select කරලා දැක්කද? ඔයාලට මේ පේනවනේ. දැක්කනේ? server එක වැඩ. හරිද? ඒ කියන්නේ මගේ IP මෙන්න මේකට ගියාට පස්සේ කෙලින්ම එන්නේ මෙන්න මේ Apache server එකට. හරිද? දැන් අපි බලමු user ඇත්තටම myamazon.com කියන එකට ගියාට පස්සේ මගේ මේ මං host කරලා තියෙන server එකට මම මේ host කරලා තියෙන වෙබ්සයිට් එකට යාවිද කියලා. හරිද? හරි. අපි බලමු. හරි. myamazon.com අපි සිලෙක්ට් කරමු. දැක්කනේ? දැක්ක නේද? දැක්ක නේද? දැක්ක නේද? ඉතින් මෙතනින් එහාට කතා ඕනේ නැහැ. ඔයා ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් මෙතනින් එහාට තියෙන රිස්ක් එක සහ අනිත් දේවල් ඔක්කොම දන්නවා. ඉතින් ඔයා ඒක ගැන ඔයාට හිතන දේ මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මේකේ ඔයා ඇටෑකර් කෙනෙක් නම් ඔයා මේ වගේ වැඩක් කරන්න යනවා නම් ඔයාට තව මේක කරන්න හොඳම විදිහක් මම කිව්වොත් මගේ කලින් වීඩියෝ එකක් දාලා දිනවා beef කියන ෆ්‍රේම්වර්ක් එකෙන් browser එකක් exploit කරන විදිය. එතකොට ඒ ෆ්‍රේම්වර්ක් එකෙන් browser එකක් exploit කරන්න කලින් ඔයාගේ page එක මෙන්න මේ විදියට host කරලා එයාගේ server එකට redirect කරන්න. ඒ කියන්නේ අදාළ user ගේ network traffic එකට redirect කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ beef framework එකට ඔයාට ඒ කෙලින්ම ඒ කෙනාගේ device එකටම access එක ගන්න. Educational purposes only හරිද? එහෙනම් අදට ගිහින් එන්නම්. ජයෙන් ජය.